අද මගේ ක්‍රිස්මස් ඩේ ටූර් එක පටන් ගන්න මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ අටිහලගල පාරේ යනකොට අපිට හම්බෙන මහවැලි ගඟ. ඇත්තටම අපි මෙතන නතර කරන්නේ ගොඩක් වෙලාවට බඩීරිඟුවක් වගේ කන්න. ඉතින් ඒ ගමන් තමයි අපි මේ view එක බලන්නේ. ඇත්තටම සෑහෙන විදිහට ගඟ පළල් වෙලා ඒක නිසා ගැඹුර සෑහෙන අඩු වෙලා පොඩි ළමයි ගඟ අයිනේ සෙල්ලම් කරනවා. මම කවදාවත් මෙහෙම දැකලා නෑ. ඇත්තටම මෙතනින් යන කොට දෙනෙක්ගේ අවධානයට ලක් වෙනවා මේ view එක. අපි දැන් මේ යන්නේ අනිවත්ත පාරෙන් නුවර ටවුන් එකට යන්න. ඉතින් මම මේ පාරට කියන්නේ මල් පාර කියලා. ඔන්න අපි ටවුන් එකට ආවා. වෙනදට වඩා ටිකක් සෙනග වැඩි පාටයි. වෙන විදිහට නම් නුවර ක්‍රිස්මස් කියලා එහෙම විශේෂ දෙයක් නම් පේන්නේ නැහැ. දැන් අපි ඉන්නේ KCC එක ළඟ. පොඩ්ඩක් KCC එක ඇතුළටත් ගිහින් බලමු මොනවා හරි විශේෂ දෙයක් තියනවද කියලා. මාරම සෙනගක් ඉන්නේ. හැබැයි ස්පෙෂල් ඉවෙන්ට්ස් නම් මුකුත් පේන්න තිබ්බේ නැහැ. ආහාර විට නත්තල් බලන්න මම ආවේ හවසනේ. උදේ මොනවා හරි විශේෂ දේවල් කීපයක් තිබුණද දන්නේ නැහැ. ඉතින් සිංහල දෙමළ මුස්ලිම් ભેදයක් නැතුව ඔක්කොලාම ක්‍රිස්මස් සමරන්න ඇවිල්ලා අපි චුට්ටක් වවරම් පැත්තට ගිහින් බලමු ඒ පැත්තේ මොකද වෙන්නේ කියලා. ඇත්තටම මෙතන තමයි රියල් සංදර්ශනය තිබිලා තියෙන්නේ. මොකද සෑහෙන කොක්කු ප්‍රමාණයක් ඇවිල්ලා 1000ක් විතර ඇති. මෙතන එහාට මෙහාට යාලා රෑනට ඉගිලෙනවා. ඒක බලන් ඉති මාර ලස්සනයි. මං හිතන්නේ මගේ ජීවිතේ නුවර මේ වගේ දෙයක් දැක්කේ පළවෙනි වතාවට. මම කවදාවත් නුවර මෙච්චර ඇවිත් තියනවා ටවුන් එකට. වවරම්මේ මේ වගේ දෙයක් දැකලා නැහැ. ඒක නිසා මට ඒක මාරම ලොකු දෙයක්. මාරම සතුටක්. මෙයාලා එක රෑනට හරිම ලස්සනට පියාඹද්දී තව කට්ටියක් ඇටැක් එකට රෑනට යන්න හදනවා. හැබැයි යාලා CC එකට තැන් තැන් වලට විසි වෙලා වගේ යනවා. ඒ තමයි කපුටෝ. එයාලත් මෙතන ඉන්නවා. හැබැයි මෙයාලා වගේ ලස්සනට යාලට එකමුතුව මේ වගේ යන්න බෑ. ඉතින් මේ නත්තල් දවසේ මං හිතන්නේ සාමයේ පණිවිඩයද කොහෙදෝ මෙයාලා අරගෙන එන්නේ. ඉතින් ඒක දිහා සෑහෙන වෙලාවක් බලාගෙන ඉඳලා යන්න හිතුනෙත් නැහැ. හැබැයි මොනා හරි කන්න ඕනේ කියලා හිතුණා. ඉතින් වවරම දිගේ පොඩක් ඉස්සරහට ගිහින් බලමු. ඇත්තටම අද දවසේ හරිම අමුතුයි. පරිසරයේම අමුතු ජීවයක් මට පේනවා. ඉතින් ආදරණීය මහනුවර ලස්සන වවරමුත් දිගේ පොම යනවා. කන්න තැනක් හොයාගෙන කපුටන්ගේ කච කචේ නම් ඉවර නැහැ. ලස්සන රොබරෝසියා ගහක් තියෙන කැෆේ එකක් හම්බුණා. ඇත්තට මේක රොබරෝසියා වනාන්තරයක් මලලින් පිරුණු කැෆේ එකක්. මම කන්න හිතාගෙන ආවේ චීස් කොත්තු එකක්. නුවරේන ඔයාලට වෙනස් වයිබ් එකකට ආස අයට රෝස පාටට කැමති අයට හොඳම කැෆේ එකක්. ඉතින් එන අය ඇවිල්ලා බලන්න. නුවර ටවුන් එකේමයි තියෙන්නේ. මාරම සෙනගක් ඉන්නේ මෙතන. බබල් ටී ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. මම ගත්තේ බ්ලූබෙරි බබල් ටී එකක්. ඇත්තට මම ඒක අරගෙන යන ගමන් ඒක හරිම කියුට් අනේ. තවත් අපිට කඩචෝරුවක් කන්න හිතිලා අපි ආව පැබ්ස්ලෝන් එකට. ඒකේ මේ උඩ තට්ටුව. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අද මගේ ක්‍රිස්මස් එක සැමරුවේ. ආයෙ දවසක අපි හම්බෙමු.